දවසක් ඒවා සියලුම දෙනාට අද ඔයගොල්ලෝ එකතුලා ඉන්නේ ස්කිෂෝ ප්‍රොජෙක්ට් එකේ 12 වෙනි වීඩියෝ සමග. මම මේ වීඩියෝ ඔයගොල්ලන්ට අරගෙන ආවිල්ලා තියෙන්නේ ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් පේජ් එක මම කොහොමද රෙස්පොන්සිව් විදිහට හදාන්න තියෙන්නේ. ඒ කියන්නේ HTML, CSS, JavaScript, Kelvin වලින්. හරි අපි බලමු ඉස්සෙල්ලාම ඒකට අදාළ අපි පේජ් එක ලොග් ගමු. මෙතන මම ඇඩ් කරගෙන තියෙන create skill කියලා බටන් එක. මේක ක්ලික් කරාට පස්සේ තමයි අපිට ඒකට අදාළ product registration page එකට move වෙන්න පුළුවන්. මම මෙතන ඒ බටන් එක ක්ලික් කරනවා. බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට මේ විදිහට register new product කියන එකට අදාළ page එකට අපිට මේ විදිහට move වෙනවා. move වුණාට පස්සේ මම මෙතනින් මේකට අදාළ අපේ header එක ඇඩ් කරගෙන තියෙනවා මේ විදිහට header එක skill shop කියලා මේ විදිහට ඇඩ් කරගෙන header එක ඇඩ් කරගෙන තියෙනවා මේ විදිහට. ඊගාර මම register new product කියන එකට අදාළ මෙතනින් black color එකකින් ඇඩ් කරගෙන තියෙනවා text එකක්. ඊගාර මම ආයෙ මෙතන ඇඩ් කරගෙන තියෙනවා create a new product listing to sell your skills කියලා මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා මම. ඊගාර මම මේකට අදාළ form එක ඇඩ් කරගෙන තියෙනවා. product title කියලා දාගෙන මෙතනින් input field එකක් දාගෙන තියෙනවා. ඊගාර මම මෙතන placeholder එකක් දාගෙන මේකට ඇඩ් කරගෙන තියෙනවා enter product title කියලා input field එකේ. ඊගාර මම මේකට අදාළ max characters ප්‍රමාණයක් ඇඩ් කරගෙන තියෙනවා මේ විදිහට. ඊගාම product එකට අදාළ description එකක් දානවා. මේකට අදාළවත් මම මෙතන input field එකක් ඇතුලේ මෙතන placeholder එකක් දාගෙන ඇඩ් කරගෙන තියෙනවා describe your product in details කියලා මෙතන ඇඩ් කරගෙන තියෙන එක. ඊගාම මෙතනින් මේකට අදාළ characters ප්‍රමාණය මම මේ විදිහට දාගෙන තියෙනවා. දාගත්ත පස්සේ මම මෙතනින් ඇඩ් කරගෙන තියෙනවා category, price එක, level, status මේ විදිහට මම ඇඩ් කරගෙන තියෙනවා මේ ටිකත්. ඊගාම මෙතනින් මේකට අදාළ මම දාගෙන select එකක් මේ විදිහට දාගත්තට පස්සේ අපිට මේ විදිහට බලාගත්ත හැකි. මම නිකන් normal categories ටිකක් දාන්න තියෙන්නේ. ඊගාම මම දැන් ඇඩ් කරගෙන තියෙන level එක මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. select level කියලා දාගෙන මේකත් select එකක් තමයි මේ විදිහට දාගෙන තියෙන්නේ. ඒකට අදාළම status එකක් දාගන්නවා. status එක දාගත්තට පස්සේ මම මෙතනින් select status කියන එකත් මේ විදිහට select එකක් දාගෙන තමයි හදාගෙන තියෙන්නේ active විදිහට. ඊගාර මේකට අදාළ product එකට අදාළ price එකක් තියෙනවා. මම මෙතන price එක add කරන එකටත් මේ විදිහට rupees කියලා දාගෙන add කරගෙන තියෙනවා. මේක add කරගෙන තියෙන්නේ placeholder එක. මේකටත් add කරගෙන තියෙන්නේ input field එකටත්. මේ විදිහට අපිට price එක දාගත්ත හැකි අපිට ඕන type කරලා දාගත්ත හැකි. ඊගාර මම මෙතනින් add කරලා තියෙන product එකට අදාළ image එකක් දාගන්න. image එකට අදාළ මම මෙතනින් මේ විදිහට board එකක් දාගන්න තියෙනවා මේ විදිහට. මේකට අදාළව ඊගාර මම මෙතනින් මේකට අදාළ කියන්නේ පොඩි නිකන් image එකට අදාළ කියන්නේ icon එකක් ඔයත් දාගන්න තියෙනවා මේ විදිහට. ඊගාර මෙතෙන්ට අපේ mouse cursor එක ගිනිච්චට පස්සේ cursor මේ විදිහට වෙනස් වෙනවා. ඊගාර මෙතනින් drag and drop your image here or click select a file කියලා දාගෙන මෙතනින් මේකට අදාළ කියන්නේ image වල type එකක් තියෙනවා png jpg කියලා add කරගෙන තියෙනවා up to 5 MB කියලා මෙතනින් ඒකට අදාළ MB ගණනක් add කරගෙන තියෙනවා. මේ ක්ලික් කරාට පස්සේ අපිට මේ විදිහට image එකක් add කරන්න පුළුවන්. image එක මම මේ විදිහට sample වශයෙන් add කරගන්නම්. මොකද මම මෙතනින් හදාන්න තියෙනවා remove image කියලා බටන් එකක්. මේ බටන් එකට අදාළව මේ මෙතනින් බටන් එක දාන්න තියෙනවා. ඒ කියන්නේ මේකට අදාළ text එකේ color එක white කියලා add කරගෙන BG color එක add කරගෙන තියෙනවා. background color එක red කියලා මේ විදිහට add කරගෙන තියෙනවා. ඊගාර මම මෙතනින් ආය දාගෙන තියෙනවා register product එකට අදාළ බටන් එක. ඊගාර cancel බටන් එක add කරගෙන තියෙනවා. මෙතනින් mouse cursor එක ගින්චට පස්සේ මෙතනින් බටන් එක register product බටන් එක මේ විදිහට pop වෙනවා. ඊගාර මේකට අදාළ background color එකත් මම add කරගෙන තියෙනවා. ඊගාර මේකට අදාළ text එක add කරගෙන තියෙනවා white color එකෙන්. ඊගාර මේක ගින්චට පස්සේ මේ විදිහට cursor එක ගින්චට පස්සේ colors color එක මේ විදිහට මාරු වෙනවා. මේකට background color එකක් දාගෙන තියෙනවා white color කියලා. ඊගාර මේකට අදාළ text එක දාගෙන තියෙනවා black color එකෙන් මේ විදිහට. ඊගාර මම form එකේ color එක මේ විදිහට දාගෙන තියෙනවා white color එකෙන්. ඊගාර මේකට අදාළ footer එකත් මම මේ විදිහට add කරගෙන තියෙනවා. අර බලමු මේකට අදාළ coding part එක මම කොහොමද කරගෙන තියෙන්නේ කියලා. මේකට අදාළ coding part ඉස්සෙල්ලාම මම මෙතනින් දාගෙන තියෙනවා අපේ require කරගෙන තියෙනවා header.php file එක. මොකද මම header එකක් add කරගෙන තිබ්බා. ඒකට අදාළව ඊගාර මේකේ design එක බැලුවොත් මම මේ විදිහට div tag එකක් දාගෙන මේ විදිහට class එකක් දාගෙන min h screen කියලා දාගෙන bg gray විදිහට දාන්න තියෙනවා. bg gray එකට අදාළව මේ විදිහට color එකක් add කරගෙන background color එකක් add කරගෙන තියෙනවා. ඊගාර මම මෙතනින් div tag එකක් දාගෙන ආයෙ මම මෙතනින් class එකක් දාගෙන තියෙනවා max width එක 4xl
ඊගාර max auto කියලා දාගෙන මේ විදිහට මම ඉතුරු ටික ඇඩ් කරගෙන තියෙනවා LG6 PX8 මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. ඊගාර මම මෙතන මේකට අදාළ header එක. ඒ කියන්නේ header එක ඇඩ් කරගෙන තියෙනවා. header එක කියන්නේ මේකට header එක register new product, create new product, listing to sell your skills කියන එක තමයි මෙතන මම header එක කියලා අරන් තියෙන්නේ. මේකට අදාළවත් මෙතන මම div tag එකක් දාගෙන class එකක් දාලා තියෙනවා MD8 කියලා දාගෙන තියෙනවා මේ විදිහට. ඊගාර මම මෙතන H1 tag එකක් ඇතුළේ class එකක් දාගෙන මේකට අදාළ text එක 4XL වෙන්න, font එක bold වෙන්න, text එක gray වෙන්න 900 විතර දාගෙන මේ විදිහට මැට් කරන ඊගාර මම මේකට අදාළ text එක දාගෙන තියෙනවා register new product H1 tag එක මම මෙතන close කරගෙන තියෙනවා. ඊගාර මම paragraph tag එකක් ඇතුළේ මේකට අදාළ text එක දාගෙන ආයි තියෙනවා text එකට LG එක දාන්න text එක gray වෙන්න 600 විතර දාඩ් කරගෙන තියෙනවා. create a new product listing to sell your skill කියන text එක මම මේ විදිහට දාගෙන තියෙනවා. ඊගාර මම paragraph tag එක මම මෙතන close කරගෙන තියෙනවා. ඊගාර මම මේකට අදාළ div tag එක මෙතන close කරගෙන තියෙනවා මේ විදිහට. ඊගාර මම මෙතනින් register form එක මෙතන register form එක ගත්තොත් form එකට අදාළ coding part එක මම මෙතනින් කරගෙන තියෙනවා මේ විදිහට. මේ විදිහට div tag එකක් දාගෙන මේ div tag එක මම close කරගෙන තියෙනවා. මේ විදිහට මම මෙතනින් div tag එක මේ විදිහට close කරගෙන තියෙනවා. ඊගාර form එකට අදාළ closing tag එකත් මම මෙතනින් දාගෙන තියෙනවා මේ විදිහට form කියලා. මෙතන product title එක දාගෙන තියෙනවා. මෙතන register form එකට අදාළ බලමු අපි දැන්. මෙතනින් div tag එකක් දාගෙන class එකක් දාගෙන මේකට අදාළ background color එක දාගෙන තියෙනවා white කියලා. rounded LG shadow එක දාගෙන තියෙනවා overflow hidden කියලා මේ විදිහට දාගෙන තියෙනවා. ඊගාර form එකට අදාළ මෙතනින් ID එකක් දාලා තියෙනවා product form කියලා. ඊගාර මම මෙතනින් entity type එක දාගෙන තියෙනවා. මේ විදිහට multi part විදිහට දාගෙන form එකට අදාළ data එක බලලා තියෙනවා. මම මේකට class එකක් දාගෙන තියෙනවා P8 කියලා මේ විදිහට. ඊගාර බලමු product එක අදාළ title එක. ඒකට අදාළ කොහොමද මම දාගෙන තියෙන්නේ කියලා. ඉතින් මම div tag එකක් දාගෙන class එකක් දාගෙන මේ විදිහට add කරගෙන තියෙනවා. ඊගාර මම මේකට අදාළ label එක add කරගෙන තියෙනවා 4 එකක් දාගෙන product title කියලා දාගෙන මේකට අදාළ CSS part එකම add කරගෙන තියෙනවා class කියලා දාගෙන block text sm font එක medium වෙන්න text එක gray 720 විදිහට add කරගෙන තියෙනවා. ඊගාර මම මේකට අදාළ title එක දාගෙන තියෙනවා product title කියලා. මේකට span tag එකක් දාගෙන තියෙනවා text එක red වෙන්න. ඒ කියන්නේ text එක red වෙන්න 520 විදියට දැන් මෙතන මම star mark එක add කරගෙන තියෙනවා. මේ star mark එකට form එකේ පෙන්නන්නේ. ඒ කියන්නේ span tag එක දැම්මම මෙතනින් පොඩ්ඩක් ඈත් වෙලා කියන්නේ මේ product title කියන එකට අදාළ තුඩක් space එකක් තියන මේ විදිහට අපිට red color එකකින් කියන්නේ මේක අනිවාර්යෙන් පිරවිය යුතුයි කියන එකට අදාළව මම මෙතන red color star mark එක දාගෙන තියෙනවා මේ විදිහට. ඒක තමයි මෙතන text red 500 කියලා මෙතන දාගෙන තියෙන්නේ. ඊගාර මේකට අදාළ label එකේ closing tag එක මම label කියලා දාගෙන තියෙනවා. ඊගාර බලමු මේකට අදාළ input field එක මම කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. මෙතන input field එකට අදාළ type එක දාගෙන තියෙනවා text කියලා. මේකට ID එකක් දාලා තියෙනවා product title කියලා. ඊගාර මම place holder එක add කරගෙන තියෙනවා enter product title කියලා. ඊගාර මම මේකේ CSS part එක add කරගෙන තියෙනවා මේ විදිහට class එකක් දාගෙන w කියලා දාගෙන full කියලා දාගෙන මෙතනින් px4 py2 මේකට අදාළ border එක දාගෙන තියෙනවා. border එකට අදාළ gray 300 මේකට අදාළ ඒ කියන්නේ border එක rounded වෙන්න LG focus එක කියන්නේ මේක focus වුණාට පස්සේ focus ring 2 focus ring කියන්නේ මේකට අදාළ blue color නිකන් මේ විදිහට මේක focus වුණාට පස්සේ blue color ring එකක් ඔයා කැඩලා තියෙනවා මේ විදිහට blue color එකෙන්. ඒ විදිහට ඒක මම දාලා තියෙනවා focus ring blue 500 වෙන විදිහට දාගෙන මෙතනින් add කරන් දෙනවා focus border එක. focus border transparent outline none transition කියලා මේ විදිහට add කරන් තියෙනවා. ඊගාර මම මෙතනින් paragraph tag එකක් දාගෙන මෙතනින් add කරන් තියෙනවා max මේ කියන්නේ characters ප්‍රමාණය මෙච්චරක් එන්න ඕනේ කියලා මේක add කරන් තියෙනවා. ඊගාර මේකට අදාළ CSS part එක මම coding කරගෙන තියෙනවා text එක x5 text එක gray වෙන්න 500 empty1 කියලා add කරගෙන තියෙනවා. ඊගාර මේකට අදාළ කියන්නේ product title එක අදාළ div tag එක මම මෙතනින් close කරගෙන තියෙනවා මේ විදිහට. ඊගාර මම ආයෙ මෙතනින් div tag එකක් දාගෙන තියෙනවා product description එක මේ විදිහට දාගෙන තියෙනවා. description එකට අදාළව ගත්තොත් මම මෙතනින් දාගෙන තියෙනවා div class එකක් දාගෙන මේ විදිහට add කරගෙන තියෙනවා ඒ ටිකත්. ඊගාර මම මෙතන label ඒ කියන්නේ මේකට අදාළ label එක දාගෙන තියෙනවා label 4 product title class එක add කරගෙන block text
SM font එක medium වෙන්න text එක දාලා color එක gray 700 add කරගෙන ඉතින් මේක දාලා text එක දාගෙන තියෙනවා product description span tag එකක් ඇතුළේ ඊගාර star mark එක මම විතර දාගෙන තියෙනවා ඊගාර මේකට අදාළ label tag එකට අදාළ closing tag එක මම විතරින් දාගෙන තියෙනවා ඊගාර බලමු මේකට අදාළ text area ඒ කියන්නේ මේකට අදාළ input field එකේ text එක දාගෙන තියෙන ලොකු area එකක් ඇතුළේ ඒකින්ද මම මෙතනින් text area tag එක දාගෙන name එක දාගෙන තිනවා description කියලා ඊගාර මේකට id එකක් දාගෙන තිනවා description කියලා මේකට rows 5 දාගෙන තිනවා මේ විදියට මෙතනින් place holder එකක් දාගෙන මම add කරගෙන තිනවා describe your product in details කියන place holder එක දාගෙන තිනවා ඊගාර මේකට අදාළ CSS part එක මම මෙතනින් කරගෙන තිනවා class කියලා දාගෙන w full කියලා දාගෙන px4 py2 ඒ ඊගාර මම මෙතනින් මේකට අදාළ board එක දාගෙන තිනවා border gray වෙන්න 300 විදියට board එක rounded වෙන්න lg එක දාගෙන focus එකට මේකට ගිහින් පස්සේ blue color වෙනවා focus වෙනවා focus ring to focus ring මේකට අදාළ blue වෙන්න 500 විදියට add කරගෙන focus board එක transparent outline none transition max length එකක් දාගෙන තිනවා මේ විදියට ඒකට අදාළ text එක දාගෙන තිනවා paragraph tag එකක් ඇතුළේ class එකක් දාන text x5 text එක gray වෙන්න 500 mt1 කියලා add කරගෙන max characters ප්‍රමාණය දාගෙන තිනවා මේ විදියට ඊගාර බලමු මෙතනින් මම දාගෙන තිනවා two column layout එක විතර මම දාගෙන තිනවා div tag එකක් ඇතුළේ class එක දාගෙන grid calls 1 එකක් ඇතුළේ md grid එකක් දාගෙන call 2 එකක් දාගෙන gap එක දාගෙන තිනවා මේ විදියට ඊගාර මම category එකට අදාළවත් මේ විදියට හදාගෙන තිනවා div tag එකක් දාගෙන edit div tag එක මේ විදියට close කරගෙන තිනවා ඊගාට මෙතනින් දාගෙන select එකට අදාළවත් මම මේ විදියට coding කරගෙන තිනවා select එක දාන්න name category id එක id category දාගෙන class ඊගාර මේකට අදාළ css part එක මෙතන coding කරගෙන තිනවා w full px4 py2 කියලා දාගෙන මේකට අදාළ board එක දාගෙන තිනවා board එක gray වෙන්න 300 rounded අර විදිහට තමයි add කරගෙන තියෙන්නේ ඊගාර මම මෙතන option කියලා දාන්න මේකට අදාළ values ටික දාලා තියෙනවා select category කියලා දාගෙන option එක දාගෙන තිනවා ඊගාර මම මෙතනින් database එකට අදාළව coding කරගෙන තිනවා php for each එකක් දාගෙන $sign categories එකට අදාළව as කියලා දාගෙන $sign category කියලා මේ විදිහට add කරගෙන තියෙනවා ඒ ටික ඊගාර බලමු මේකට අදාළ price එක මම කොහොමද coding කරගෙන තියෙනවා මෙතනින් මම div tag එකක් දාගෙන label එක දාගෙන තියෙනවා for කියලා දාගෙන price කියලා දාගෙන මේකට අදාළ css ටික add කරගෙන තියෙනවා class එකක් දාගෙන block text sm font එක medium වෙන්න text එකට අදාළ color එක gray කියලා දාගෙන 700 විතර දාගෙන තියෙනවා ගියාට ඊගාර මෙතන අදාළ text එක දාගෙන තියෙන price කියලා දාගෙන rupees කියලා කියන්නේ ලංක rupees වෙනින් තමයි මෙතන add කරගෙන තියෙන price එක ඊගාර මම මෙතන span tag එකක් ඇතුළේ මේකට අදාළ star mark add කරගෙන තියෙනවා මේ විදියට ඊගාර මේකට අදාළ label එකේ closing tag එක දාගෙන තියෙනවා ඊගාර div tag එකක් දාගෙන relative කියලා add කරගෙන තියෙනවා මෙතන මේ විදියට div tag එක මේක close කරගෙන තියෙනවා ඊගාර මෙතන span tag එකක් දාගෙන මේකට අදාළ css ටික දාගෙන තියෙනවා මේ විදියට class කියලා දාගෙන absolute left 3 top 2 text එක gray වෙන්න 600 කියලා add කරගෙන තියෙනවා ඊගාර rupees කියන එක ඊගාර මම මෙතන input field එකට අදාළව coding කරගෙන තියෙනවා input කියලා දාගෙන type එක number වෙන්න id එක price name එක price ඊගාර මේකට අදාළ place holder එකක් දාගෙන තියෙනවා මේ විදියට 00 විදියට දාගෙන min එක 0 කියලා දාගෙන step 0.01 කියලා දාගෙන තියෙනවා ඊගාර මම මෙතනින් class එකක් දාගෙන මේකට අදාළව css part එක දාගෙන තියෙනවා w full pl8 එකක් දාගෙන py2 කියලා දාගෙන මේකට අදාළ board එක දාගෙන තියෙනවා board එක gray වෙන්න 300 rounded lg focus ring to focus ring එකට අදාළ blue කියලා add කරගෙන මම මෙතනින් 500 කියලා දාගෙන තියෙනවා ඒ ටිකත් ඒකට අදාළ css part එක මේ විදියට ඊගාර මම මෙතනින් div කියලා දාගෙන මේකට අදාළ closing tag එක මේ විදිහට මම close කරගෙන තියෙනවා ඊගාර මේකට අදාළ input ඊගාර relative එකට අදාළවත් මේ විදිහට div tag එක දාන්න div tag එක මෙතනින් close කරගෙන තියෙනවා ඒ විදිහට ඊගාට මෙතනින් මේ add කරගෙන තියෙන two column layout එකට අදාළව මෙතනින් මම div tag එක close කරගෙන තියෙනවා ඊගාර මම ආයි මම මෙතනින් two column layout එක add කරගෙන තියෙනවා div tag එක දාන්න මේ විදිහට මේකට අදාළ closing tag එක මම මෙතනින් මේ විදිහට දාගෙන තියෙනවා ඊගාර මම මෙතනින් class එකක් දාගෙන මේකට අදාළ grid calls 1 කියලා ආයෙ දාගෙන grid එකක් දාන calls 2 gap එක 6 වෙන විදිහට දාගෙන තියෙනවා ඊගාර මම ආයෙ category වලට අදාළවත් මම මෙතනින් දාගෙන තියෙනවා div tag එකක් දාගෙන ඒ div tag එක මෙතනින් close කරගෙන මෙතනින් මම select එකක් තමයි category එකට දාගෙන තිබ්බෙත් ඊගාර මම මේකට අදාළ label එක දාගෙන for කියලා දාගෙන category කියලා add කරගෙන තියෙනවා
ඊගාරම මෙතනින් ක්ලාස් එකක් දාගෙන මෙතනින් මම CSS part එක ඇඩ් කරගෙන තියෙනවා block කියලා දාගෙන block වෙන්න text එක sm font එක medium text එක gray 700 විදිහට ඇඩ් කරගෙන මෙතනින් මම ඇඩ් කරගෙන තියෙනවා level කියලා ඇඩ් කරගෙන තියෙනවා text එක. ඊගාරම මම මෙතනින් span tag එකක් ඇතුළේ ක්ලාස් එක දාන්න තියෙනවා text එකට අදාළව text එක red වෙන්න. කියන්නේ මෙතනින් star mark එක red වෙන්න කියලා දාගෙන ඊගාර මේකට අදාළ label එකේ closing tag එක මම මෙතනින් දාගෙන තියෙනවා label කියලා දාගෙන ඊගාර මම මේක දාදුවේ select එකක් දාගත්ත පස්සේ මම මෙතනින් select කියලා දාගෙන මෙතන මේ close එක දාගෙන තියෙනවා select එකට අදාළව. ඊගාර මම මෙතනින් name එක දාගෙන තියෙනවා level මේකට අදාළ id එකක් දාගෙන තියෙනවා level කියලා. ඊගාර මම මෙතනින් class එකක් add කරගෙන මේකට අදාළ css part එක දාගෙන තියෙනවා w full කියලා දාගෙන px4 py2 border වෙන්න මේකට ඒ කියන්නේ border එකට අදාළ gray කියන color එක 300 විදිහට add කරගෙන rounded lg focus එක කියන්නේ ඔක්කොම ටික එකටම add කරගෙන තියෙන මේ විදිහට මම ඊගාර මම ආයෙ මෙතෙන් add කරගෙන තියෙනවා option එක value එක 0 වෙන්න select level කියන එකට අදාළ options ටික මම මේ විදිහට add කරගෙන තියෙනවා beginner intermediate advanced කියන එකට අදාළව මේ විදිහට values ටිකක් දාගෙන option ටික දාගෙන තියෙනවා මේ විදිහට ඊගාවට ආයෙ මම දාගෙන තියෙනවා මෙතනින් status එක status කියලා දාගෙන මෙතන උඩින් කතා කරේ කැටගරි නෙමෙයි මට මේක පොඩ්ඩක් වැරදිලා level කියන එක තමයි මෙතනින් දාගත්තේ එතන අපි කතා කරේ level කියන එක මෙතනින් ආය දාන්න තියෙනවා status එකට අදාළව අදාළවත් මම මෙතනින් div එකක් දාගෙන මේකට අදාළව div tag එක close කරගෙන තියෙනවා මේ විදිහට මෙතනින් ඊගාර මම label මේකට අදාළ label එක දාන්න තියෙනවා status කියලා දාගෙන for කියලා දාන category එකට අදාළව css part එක add කරගෙන තියෙනවා block text එක sm font එක medium text එක gray වෙන්න 700 විතර add කරගෙන ඊගාර මම මෙතනින් ආයි මේකට අදාළ text එක add කරගෙන තියෙනවා status කියලා add කරගෙන මෙතන span tag එක ඇතුළේ class එක දාන්න තියෙනවා text red වෙන්න 500 ඒ කියන්නේ මෙතනින් මේකට අදාළ star mark එක මම මෙතනින් label tag එක close කරගෙන තියෙනවා මේ විදියට ඊගාර මම මෙතන select එකක් දාගෙන තියෙනවා select කියලා දාගෙන මේකට අදාළ name එක level එකක් add කරගෙන id එක දාගෙන තියෙනවා class එක full එකක් දාගෙන px4 py2 border මේ විදියට ඔක්කොම ටික එකටම add කරගෙන තියෙන. ඒ කියන්නේ product image එකට අදාළ label එක ඒ විදියට ඔක්කොම add කරගෙන තියෙනවා. ඊගාර මම මෙතන ආය දාගෙන තියෙනවා මේකට අදාළ options ටික දාගෙන value කියලා දාගෙන 0 කියලා දාගෙන select status දාගෙන තියෙනවා මෙතනින් option කියලා මෙතනින් ආය option එකක් දාගෙන value කියලා දාගෙන active inactive විදිහට add කරගෙන තියෙනවා මේ විදිහට ඒ ටික. ඊගාර මම මෙතනින් දාගෙන තියෙනවා. ඒ කියන්නේ මේකට අදාළව add කරගෙන තියෙනවා මේකට අදාළ div tag එක තමයි මෙතනින් close කරගෙන තියෙන්නේ. ඊගාර බලමු product image එක මම කොහොමද කරගෙන තියෙන්නේ කියලා. මෙතනින් div tag එකක් දාගෙන මෙතනින් class එකක් දාගෙන තියෙනවා. ඊගාර මම මෙතනින් label මේකට අදාළ label එක code කරගෙන තියෙනවා for category කියන එකට අදාළව block text එක දාගෙන තියෙනවා font එකට අදාළ medium කියලා දාගෙන text එක gray වෙන්න කියලා දාගෙන තියෙනවා. ඊගාර මම මෙතනින් 700 කියලා add කරගෙන මේකට අදාළ text එක දාගෙන තියෙනවා product image කියලා දාගෙන span tag එක ඇතුළේ මෙතනින් add කරගෙන තියෙනවා star mark එක. ඊගාර මම label එකට අදාළ tag එක close කරගෙන තියෙනවා මේ විදියට. ඊගාර මම මෙතන upload ඒ කියන්නේ මේකට upload area එකක් දාගෙන තියෙනවා මේ විදියට upload area එකක් product image එකට අදාළව ඒක මම කෝඩ් කරගෙන තියෙනවා මෙතනින් div tag එකක් ඇතුළේ මේ div tag එක මෙතනින් close කරගෙන මේකට අදාළ id එකක් දාගෙන upload area class එක දාන්න තියෙනවා border dash එකෙන් දාගෙන තියෙනවා මම මේ විදියට නිකන් කඩිරි වගේ තියෙනවා මේක ඒ විදිහට add කරගෙන තියෙන මෙතන border එක border dash border gray වෙන්න 300 rounded lg p8 tag add කරන text එක ඒ කියන්නේ මේකට අදාළ text එකක් දාගෙන තියෙනවා text එක center වෙන්න cursor එක pointer වෙන විදිහට add කරගෙන hover කරලා border එක blue add කරන් තියෙනවා hover bg කියන්නේ background color එක blue වෙන්න කියලා transitions color කියලා දාගෙන තියෙනවා මේ විදිහට. ඊගාරම svg කියන්නේ අපිට svg කියන එකට අදාළ කියන්නේ මම මෙතනින් දාගෙන තියෙනවා svg කියලා මේ විදිහට image එක svg එක දාගෙන තියෙනවා මේකට අදාළවම දාගෙන තියෙනවා ආයි මෙතනින් class එකක් දාගෙන max auto h කියලා add කරන w කියලා add කරගෙන තියෙනවා මේ විදිහට මේකට අදාළ height එක width එක add කරගෙන text එක gray වෙන්න 400 කියලා දාගෙන stroke එක දාගෙන current color කියලා මෙතන add කරලා තියෙනවා fill එක none වෙන්න කියලා දාගෙන view box එකට අදාළ මේ විදිහට 00 කියලා දාගෙන මේ විදිහට ඒකට අදාළව add කරගෙන තියෙනවා path එක මේ විදිහට add කරගෙන තියෙනවා
කියන්නේ මේක අදාළ පාත් එක මෙන්න මේකට අදාළව ඒ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. ඊගාර මම මේකට දාගෙන තිබ්බා paragraph tag එකක් දාගෙන මෙතන drag and drop your image here or click to select a file png jpg or 25 MB කියලා ඇඩ් කරගෙන තියෙනවා මේ විදිහට paragraph tag ඇතුලේ. මේකට අදාළ text එක දාගෙන gray 700 font එක medium. ඊගාර මේකට අදාළ text එක gray 500 text එක දාගෙන ඊගාර මේකට අදාළ text එකේ color එක 400 text එක x5 xs කියලා තමයි ඇඩ් කරගෙන තියෙන්නේ. ඊගාර මේකට අදාළව input එකක් දාන්න තියෙනවා. input එකට අදාළ type එක දාන්න තියෙන file කියලා. මොකද file එක තමයි මෙතන දාන්න id එක product image new and name කියලා දාගෙන product image එකට අදාළව මේ විදිහට දාගෙන තියෙනවා මේ ටිකත්. ඒ ටිකට අදාළව ඊගාර මම මෙතනින් ආයි image preview image එක preview වෙන විදිහට ඇඩ් කරන් තියෙනවා. ඔයගොල්ලෝ දැක්කා preview වුණාට පස්සේ අපි මෙතන ඇඩ් කරන් තියෙනවා button එකක්. ඒ කියන්නේ remove image එකට අදාළව ඇඩ් කරන් දෙනවා. මෙතනින් div tag එකක් දාගෙන id එක දාගෙන image preview class එක දාගෙන mt6 hidden වෙන එක මෙතන දාගෙන තියෙන ගන්න මේකට අදාළ image id එකක් දාන්න මේ විදිහට හදාගෙන තියෙනවා. මෙතනින් මම button එකට අදාළ coding part තමයි මම ඕගොල්ලන්ට කියන්නේ. මෙතනින් button කියලා දාගෙන type එක දාන්න තියෙනවා button id දාන්න තියෙනවා remove image කියලා දාන්න තියෙනවා මේකට අදාළ. ඊගාට මම තියෙන class එකක් දාගෙන මේකට අදාළ css ටික ඇඩ් කරන් තියෙනවා px4 py2 bg background color එක red වෙන්න 500 text එක white වෙන්න rounded lg hove එක red 600 විතර ඇඩ් කරගෙන තියෙනවා. ඊගාර මම ඉතින් transition color එක දාගෙන මේකට අදාළ text එක දාන්න තියෙනවා remove image කියලා දාගෙන තියෙනවා මේ විදිහට button එකට අදාළ closing tag එකත් මම ඉතින් close කරගෙන තියෙනවා. ඊගාර මේකට අදාළ div tag එක මම ඉතින් close කරගෙන තියෙනවා. ඊගාර මම ඉතින් ආයි මගේ මේකට අදාළ දාගෙන තියෙනවා register product එකට අදාළව මේ විදිහට button එක cancel button එක මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. අපි බලමු මේකට අදාළ කොහොමද coding part එක කරගෙන තියෙන්නේ කියලා. submit button කියලා මෙතන මම දාගෙන තියෙනවා මේ විදිහට. දාගෙන div කියලා දාගෙන div tag එක close කරගෙන තියෙනවා. class එක දාන flex මේකට අදාළ gap එකක් දාන්න දෙනවා flex 6 කියලා. ඊගාර මම ඉතින් button එක දාලා type එක දාලා දෙනවා submit කියලා. මේකට අදාළ css part එක මම මේ විදිහට දාගෙන තියෙනවා. class එක දාන flex 1 bg gradient for r blue from blue 600 to indigo 600 text එක white වෙන්න font එක same bold වෙන්න py එක 3 වෙන්න rounded lg hover එක hover from blue 700 hover to indigo hover ඒ කියන්නේ hover උනාට පස්සේ indigo වෙන්න එක දාගෙන තියෙනවා 700 විදියට transition all transform hover එකට අදාළ scale එක දාන්න තියෙනවා මේ විදියට. ඊගාර මම මෙතනින් add කරගෙන තියෙනවා register product කියන්නේ button එකට අදාළ text එක දාන්න දෙනවා register product කියලා. ඊගාර මේ button එකට අදාළ මේ button එක දාලා tag එක දාගෙන මෙතන මම closing tag එක දාගෙන දෙනවා මේ විදිහට. ඊගාර මම anchor tag එක ඇතුළේ තමයි cancel කියන මේකට අදාළ හදාන්න තියෙන්නේ. ඊගාර මම herf කරගෙන තියෙනවා seller dashboard.php කියන්නේ මෙතනින් cancel button එක click කරාට පස්සේ අපි move වෙන එක දාන්න තියෙනවා seller dashboard.php file එකට. ඊගාර මම ඉතින් class එකක් දාගෙන flex 1 එකකට කරන bg එකට අදාළ gray එක දාගෙන තියෙනවා 300 විදිහට. text එක gray වෙන්න 800 font එක same bold py3 rounded lg hove එක bg වෙන්න මේ bg වෙන gray color එකෙන් 400 විතර ඇඩ් කරගෙන transition colors එක දාන text එක center වෙන එක දාගෙන තියෙනවා මේකට දාලා. ඊගාර මම මෙතනින් hide කරගෙන තියෙනවා cancel කියන text එක anchor tag එක close කරගෙන තියෙනවා. මේ විදිහට මම closing tag එකත් මේ විදිහට දාගෙන තියෙනවා මේ විදිහට. මේ විදිහට තමයි මම මේකට අදාළව design එක coding කරගෙන තියෙන්නේ මේ විදිහට. මේ තමයි design එක මෙතනින් add කරගෙන තියෙනවා මම footer එකට අදාළවත් මම මෙතනින් අන්තිමට දාගෙන තියෙනවා අපි footer එකක් හදාගෙන තියෙන්නේ. ඒකට අදාළ මම ඉතින් require කරගෙන තියෙනවා PHP script එකක් ඇතුලේ require footer.php file මේ විදිහට දාගෙන තියෙනවා. මේ විදිහට footer එකක් දාගෙන තියෙනවා. මේ විදිහට තමයි register new product එකට අදාළව හදාගෙන තියෙනවා. බලමු මේක responsive ද කියලා. මේ විදිහට මම දාගත්තට මේ විදිහට අපිට ඕන device එකට මේ විදිහට responsive විදිහට මම මේක හදාගෙන තියෙනවා. මම මෙතනින් add කරන්නම් මේ විදිහට iPhone SE එක add කරලා පෙන්නන්නම්. මේ විදිහට තමයි අපිට display වෙන්නේ. buttons ටික footer එක මේ විදිහට header එක අපිට ඊගාර මේ විදිහට register new product මේ විදිහට input field ටික මේ විදිහට form එක බලාගත්ත හැකි. ඊගොම මම තව එකකට දාලා පෙන්නන්නම් iPhone XR එකටත් ඊගාර 12 Pro එකටත් දාලා පෙන්නන්නම් 14 Pro Max එක පේන විදිහට. ඊගාට 12 Pro එක මේ විදිහට කියන්නේ අපිට ඕන device එක දැම්මට පස්සේ responsive විදිහට මම හදාගෙන තියෙනවා
රෙස්පොන්සිව් එකක්. මේ විදිහට තමයි ඉතින් ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් එකට අදාළ ඩිසයින් එක රෙස්පොන්සිව් විදිහට ඇඩ් කරගෙන තියෙන්නේ. සුබ දවසක් සියලුම දෙනාට ඊගා වීඩියෝ හමු වෙමු.